හරි මං අද ඔයාට අරගෙන එන්නේ ලස්සන කතාවකුත් එක්ක පුංචිම පුංචි ඉතාමත් වැදගත් පාඩමක් ඉංග්‍රීසි භාෂාවට. හරි මොකද්ද මේ කතාව මොකද්ද මේ පාඩම අපි බලමු. ඔන්න එක්තරා දවසක එක්තරා ගුරුවරයෙක් එක්තරා පාඩමක් එක්තරා ඉංග්‍රීසි පාඩමක් ළමයින්ට කියලා දුන්නා. මොකද්ද මේ පාඩම? මේ පාඩම තමයි සරල වර්තමාන කාලය, සරල අතීත කාලය සහ සරල අනාගත කාලය. ඉංග්‍රීසියෙන් කිව්වොත් simple present tense, simple past tense, simple future tense. හරි. ඔය පාඩම් තුන හරියට කියලා දුන්න ගුරුවරයා ළමයින්ගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. හරි. දැන් මම පාඩම කියලා දුන්නානේ. මට දැන් ඔය හැම ටෙන්ස් එකකින්ම දැන් ටෙන්ස් තුනක් කියලා දුන්නානේ. ඒ ටෙන්ස් තුනෙන් මට වාක්‍ය තුනක් හදලා කියන්න කියලා ළමයින්ට පොඩි වැඩක් දුන්නා. ඒ ළමයි හැම කෙනාම වාක්‍ය තුන ගානේ සර්ට කිව්වා. හැබැයි මෙතන හිටියා ටිකක් කට්ටකාර ටිකක් මුරණ්ඩු ගතිත් සහිත පිරිමි ළමයෙක්. ඒ පිරිමි ළමයා කිව්වා මෙන්න මෙහෙම වාක්‍ය තුනක්. මොකද්ද මේ වාක්‍ය තුන? පළවෙනි වාක්‍යයේ ඒ ළමයා කිව්වේ simple past tense එකෙන්. මොකද්ද කිව්ව වාක්‍යය? simple past tense එකෙන්. මම සෝ දැක්කා. කවුරුද දැක්කේ? යෝ ඔයාගේ daughter දුව. මම දැක්ක ඔයාගේ දුව. I saw your daughter. කවද්ද දැක්කේ? දැක්ක දවස ඕනනම් අපිට ඊයේ කියලා දාන්න පුළුවන්, yesterday කියලා, ගිය සතියේ කියලා දාන්න පුළුවන්, last week කියලා තව ඒවා දාන්න පුළුවන්. මෙයා දැම්මා last week කියලා. last week කියන්නේ ගිය සතියේ. එතකොට මොකද සම්පූර්ණ වාක්‍ය simple past tense එකේ මේ දරුවා කිව්ව I saw your daughter last week. මම දැක්කා ඔයාගේ දුවව ගිය සතියේ. එහෙම ළමයා කිව්වහම සර් කියනවා එහෙමද? හරි ඊළඟ වාක්‍යය කියන්නකෝ. දැන් මං කියන්නේ simple present tense එකෙන් වාක්‍යයක්. simple present tense එකෙන් සරල වර්තමාන කාලය. මොකද්ද කියන වාක්‍යය? මම love ආදරය කරනවා නැත්නම් ආදරෙයි your daughter ඔයාගේ දුවට. මං ආදරෙයි ඔයාගේ දුවට නැත්නම් මං ආදරය කරනවා ඔයාගේ දුවට. I love your daughter. ඊට පස්සේ ගුරුවරයා කියනවා ඒකත් එහෙමද? හරි කියන්නකෝ බලන්න ඊළඟ වාක්‍යය. ඊට පස්සේ ඒ දරුවා ඊළඟ වාක්‍යය කියනවා දැන් මං කියන්නේ දැන් simple future tense එකෙන් සරල අනාගත කාලෙන් වාක්‍යය. මොකද්ද මේ වාක්‍යය? මේ වාක්‍යය හරි ලස්සන වාක්‍යයක් බලා ගන්නකො. දැන් simple future වලින් කියනකොට දෙවෙනියට will කියන එක දාන්න ඕනේ නේ. හරි. will run කිව්වහම දුවනවානේ. මම දුවන්නම් වගේ අදහසක් නෙන්නේ. නෑ ඒක නෙමෙයි මෙතන ඉන්නේ. run වලට පස්සේ තව වචනයක් තියෙනවා away කියලා. මොකද්ද මේකේ අදහස? run away කියන එකේ අදහස මොකද්ද? මේ දුවනවා කියන අදහසක් නෙමෙයි මෙතන ඉන්නේ. මේක phrasal verb එකක්. දැන් ඔයා හිතන්න බලන්න give up කියලා කියන්නේ අත්හරිනවා කියන phrasal verb එක. wake up කියලා කියන්නේ අවදි වෙනවා කියන මේ phrasal verb එක. හැබැයි මෙතන තියෙන්නේ run away කියලා. run away කියලා කියන්නේ ඒකත් phrasal verb එකක්. මේකේ තේරුම තමයි පලා යනවා කියන අදහස. මොකද්ද පලා යනවා? දැන් ඔයාලා දන්නවනේ කාශ්‍යප කුමාරයා තමන්ගේ තාත්තව මරලා අනුරාධපුරයේ සිට සීගිරියට පලා යනවා. අනේ පලා යනවා කියන අදහස ලබා ගන්න අපි run away කියන ක්‍රියාපදය භාවිතා කරනවා. මේ ක්‍රියාපද phrasal verb කියලා කියන්නේ මේ ක්‍රියාපදයට එක්කෝ වචන දෙකක් තියෙනවා නැත්නම් වචන තුනක් තියෙනවා. ගොඩක් වෙලාවට තියෙන වචන දෙකයි. ඉඳලා හිටලා වචන තුනේ phrasal verb තියෙනවා. හරි. මේ phrasal verb එකේ තේරුම තමයි පලා යනවා. I will run away. මම පලා යනවා අනාගතයේදී. මේ අනාගතය ගැනනේ කියන්නේ. මම පලා යනවා with your daughter. ඔයාගේ දුවත් එක්ක. අනාගතයේ දවසක් දාත හැකි tomorrow කියලා දාත හැකි හෙට කියලා. එහෙම නැත්නම් next week කියලා දාත හැකි ලබන සතිය කියලා. නැත්නම් next month කියලා දාත හැකි ලබන මාසය කියලා. මෙයා දානවා next week කියලා. එතකොට මොකද්ද මේ සම්පූර්ණ වාක්‍ය අදහස? I will run away with your daughter next week. මම පලා යනවා ඔයාගේ දුවත් එක්ක
ලබන සතියේ. තව චූටි දෙයක් කියන්නම්. මේ run away කියන වචනේ ප්‍රධාන තේරුම තමයි පලා යනවා. මේකේ තව තේරුමක් ගන්න පුළුවන්. මොකද්ද? පැනලා යනවා කියලා කියන්නේ. ඒකත් මේ වචනයෙන්ම ගන්න පුළුවන්. එතකොට මෙයා කියපු වාක්‍ය තේරුම සිංහල ක්‍රම දෙකකට ගන්න පුළුවන්. මම පලා යනවා ඔයාගේ දුවත් එක්ක ලබන සතියේ, නැත්නම් මම පැනලා යනවා ඔයාගේ දුවත් එක්ක ලබන සතියේ. ඒ දෙකම ගන්න පුළුවන්. ඉතින් ගුරුවරයා මොකක් කියන්නේ නැද්ද? ගුරුවරයා මොකක් කියන්නේ නැද්ද? දැන් ගුරුවරයාට කියන්නේ ඔයාගේ දුවත් එක්ක මම ලබන සතියේ පැනලා යනවා කියලා. ගුරුවරයා මොකද්ද කියන්නේ නැත්තේ? ඒ ගුරුවරයා කිව්ව දේ ඔයාට හිතෙනවනේ මේක මෙහෙම කියන්න ඇති කියලා. අන්න ඒක පල්ලෙහාකින් කමෙන්ට් කරගෙන යන්න. හොඳේ? ඒක පල්ලෙහාන් කමෙන්ට් කරන්න ගුරුවරයා මේ වාක්‍ය තුන කිව්වහම මේ ළමයාට මොකද්ද කිව්වේ කියලා ඔයා පල්ලෙහාන් කමෙන්ට් කරගෙන යන්න. හරි. දැන් කතාව හරි. කතාවට පස්සේ මට ඔයාට මේකෙන් ලොකු පාඩමක් කියලා දෙන්න තියෙනවා. මොකද්ද මේ පාඩම? මේ පාඩමත් හරියටම අහගන්න ඔයාට ඉතා වැදගත් ඉංග්‍රීසි භාෂාවේදී. ඒක තමයි මෙන්න මෙහෙම. ඔයාට මතක ඇති සමහර වෙලාවට පොඩි කාලේ අපිට සමහර වෙලාවට අපේ ගුරුවරු කියනවා ලියන්න සමනලයා ගැන රචනාවක්. දැන් අපි ලියනවා මෙහෙම. සමනලයා ලස්සනයි, සමනලයාට කකුල් 6ක් තියෙනවා, සමනලයාට අත්තටු යුගල 2ක් තියෙනවා, සමනලයා මල් පැණි බොනවා. ඔහොම වාක්‍ය රචනාවක් ලියනවනේ. ලියනකොට ගුරුවරයා සමහර වෙලාවට කියනවා සමනලයා හැමතැනම සමනලයා කියලා ලියන්න එපා. පළවෙනි වාක්‍ය විතරක් සමනලයා කියලා ලියන්න. ඊට පස්සේ සමනලයා වෙනුවෙන් සර්වනාමයක් යොදන්න. මොකද මේ සර්වනාමයක් යොදන්න කියලා කියන්නේ? මෙන්න මෙහෙමයි. දැන් සමනලයා කියන්නේ සතෙක්නේ. සතෙකුට අයිති වෙන සර්වනාමය තමයි ඌ. ඒක ඉංග්‍රීසියෙන් කියනවා නම් it. එතකොට සමනලයා ලස්සනයි, the butterfly is beautiful. දෙවෙනි වාක්‍යයේදී අපි සමනලයා කියලා දාන්නේ නැතුව සමනලයා වෙනුවට සර්වනාමයක් දානවා. ඌට තියෙනවා අත්තට යුගල 2ක්. එහෙම තමයි කියන්නේ. එතකොට සමනලයා කියලා හැමතැනම කියන්නේ නැහැ. ඒ වෙනුවට සර්වනාමයක් දානවා. දැන් ඔයා හිතන්න බලන්න මට ටවුන් එකේදී මම නිමල්ව දකිනවා. අපි කියනවා මේ මම දැක්ක නිමල්ව ටවුන් එකේදී. නිමල්ව දැක්ක ටවුන් එකේදී. නිමල් කියලා එයාගේ නම සඳහන් කරනවා. හැබැයි එයා ගැනම ඊළඟ වාක්‍ය කියනවා නම් අපි නිමල් කියලා එතන කියන්නේ නැහැ. එතකොට කියන්නේ ඔහු යමින් සිටියා ගාල්ල දෙසට. අන්න ඒ වගේ එතකොට නිමල් වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන් සර්වනාමය ඔහු කියන එක තමයි ඊට පස්සේ දාන්නේ එයා ගැන වාක්‍ය 10ක් කිව්වත්. ඒ නිසා ඔයා බලන්න මෙන්න මේ වාක්‍ය තුනේ පළවෙනි වාක්‍යෙත් your daughter කියලා තියෙනවා, දෙවෙනි වාක්‍යෙත් your daughter කියලා තියෙනවා, තුන්වෙනි වාක්‍යෙත් your daughter කියලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි එහෙම දාන්නේ නැහැ. පළවෙනි වාක්‍ය විතරක් අපි අඳුර ගන්න ඕනේ හින්දා your daughter කියන එක පළවෙනි වාක්‍ය විතරක් දානවා. දෙවෙනි වාක්‍යය සහ තුන්වෙනි වාක්‍යයේදී අපි ඒ වෙනුවට සර්වනාමයක් යොදන්න ඕනේ. දැන් මේ your daughter කියලා කියන්නේ ගැහැණු පාර්ශවයේ කෙනෙක්නේ. එතකොට ගැහැණු පාර්ශවයේ කෙනෙක් නම් අපි දාන්න ඕනේ ඇය කියලානේ. එතකොට පළවෙනි වාක්‍ය කියනවා නම් මම දැක්කා ඔයාගේ දුවව කියලා. දෙවෙනි වාක්‍ය කියන්න ඕනේ මම ආදරේ ඇයට. මම ආදරේ ඔයාගේ දුවට කියලා. ඔයාගේ දුව නැවත වාරයක් අපි කියන්නේ නැහැ. හරි? එතකොට ඇයට කියලා කියන්න ඕනේ. එතකොට ඇය කියන එකට වචනේ මොකක්ද? දැන් සමහර අයක පටලවන තැනක් මම ඒකත් මේකේ කියලා දෙන්නම්. ඇය කියන එකට වචන දෙකක් තියෙනවා. මොකද්ද? she කියලා කියනවා, her කියලා කියනවා. ඒකේ මොකද්ද වෙනස? වෙනස තමයි සාමාන්‍යයෙන් වාක්‍යයක ක්‍රියාපදයේ තියෙනවනේ. වාක්‍යයක ක්‍රියාපදයට පෙර නම් තියෙන්නේ ඇය කියලා අපි දාන්න ඕනේ she කියලා. ක්‍රියාපදයට පසුව නම් තියෙන්නේ ඇය වෙනුවට අපි දාන්න ඕනේ her කියලා. දැන් අපි බලමු මෙන්න මේකේ දැන් your daughter කියන එක කොහොමද තියෙන්නේ කියලා. පළවෙනි වාක්‍යය කොහොමද your daughter කියන එක තියන්න එපේ. දෙවෙනි වාක්‍යයේ ක්‍රියාපදේ තමයි love, ආදරය කරනවා. ආදරය කරනවා කියන එකට පස්සේ නේද පසුව නේද මේ your daughter කියන එක තියෙන්නේ. එහෙනම් ඒක තියෙන්නේ පසුව. එතකොට දෙවෙනි එකේ run away තමයි ක්‍රියාපදය වෙන්නේ. ක්‍රියාපදයට පසුව නේද your daughter කියන එක තියෙන්නේ. ඔව්. එහෙනම් ක්‍රියාපදයට පසුව දාන්න ඕනේ she කියන එකද her කියන එකද? her කියන එක. හරි. එහෙමනම් දැන් අපි මේ වාක්‍ය වෙනස් කරනවා. පළවෙනි වාක්‍ය වෙනස් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දෙවෙනි වාක්‍ය වෙනස් කරනවා I love her. තුන්වෙනි වාක්‍ය වෙනස් කරනවා I will run away with your daughter වෙනුවට අපි her කියලා දානවා.
හරි. දැන් වාක්‍ය හරි. මෙන්න මේ වෙනස අපි හොඳින් තේරුම් ගන්න ඕනේ. හරි. තව දෙයක් මම ඔයාලට කියලා දෙන්නම්. දැන් මේ ගුරුවරයා පළවෙනි දවසේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් උගන්වලා ඒගොල්ලන්ගෙන් වාක්‍යයක් අහනකොට එක ළමයෙක් මේ I love your daughter කියලා කිව්වට කමක් නැහැ. දෙවෙනි දවසේ අහනකොට I will run away with your daughter එහෙම කිව්වට කමක් නැහැ. මේක එක දවසේ එක දිගට මේ වාක්‍ය තුන කියනකොට තමයි මේ පළවෙනි වාක්‍යයේ තියෙන එක දෙවෙනි වාක්‍යයේදී සර්වනාමයක් කරන්න ඕනේ. තුන්වෙනි වාක්‍යයේදී සර්වනාමයක් කරන්න ඕනේ. එක දිගට මේ වාක්‍ය තුන කිව්ව නිසා. හැබැයි පළවෙනි දවසේ එක වාක්‍යයක් කියලා දෙවෙනි දවසේ එක වාක්‍යයක් කියලා තුන්වෙනි දවසේ එක වාක්‍යයක් කියනකොට your daughter your daughter your daughter කියනම තමයි දාන්න ඕනේ. එතනදී සර්වනාම දාන්න බෑ. හරි? ඒ හින්දා එක දිගට වාක්‍ය කිහිපයක් කියනවා නම් එක දිගට වාක්‍ය කිහිපයක් කියනවා නම් ඒකෙත් එතනදී එක්කෙනෙක් ගැන කියවෙනවා නම් ඒ එක්කෙනා වෙනුවෙන් අපි සර්වනාමයක් යොදන්න ඕන. ඕක තමයි ඔයාලට කියලා දෙන්න ඕනේ ප්‍රධාන පාඩම. දැන් කතාව අරක පාඩම මේක. හැබැයි අවසානයේදී මම කියනවා කවදාවත් ඔයා දරුවෙක් නම් ගුරුවරයෙකුට හරි අම්මා කෙනෙකුට හරි තාත්තා කෙනෙකුට හරි කියන්න එපා I will run away with your daughter කියලා. ඒක සාමාන්‍යයෙන් සම්ප්‍රදායට හොඳ නැති දෙයක්. හරි. එහෙනම් ගිහිල්ලා එන්නම්. ඔයාට සුබ දවසක්.